Hai. ඉතින් ඔන්න අදත් ඔයාලට vlog එකක් අරන් ආවා. අද අපි යන්නේ මොචියාටෝ එකේ opening day එකට. මොචියාටෝ කියන්නේ ලංකාවේ තියෙන රසම රස අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් කන්න පුළුවන් තැනක්. ඉතින් මේක කෑගල්ල outlet එකකුත් අද open කරනවා. අපි යමු එහෙනම්. මම දැන් මේ මොජාටෝ එක ගාවට ඇවිල්ලා ඉන්නේ. මේක තියෙන්නේ ඔයාලා දන්නවද සෙන් මේරිස් එකයි කොන්නට් එකයි ගාව පාලම තියෙනවා. මේ පාලම පොඩ්ඩක් පාස් කරලා පල්ලට එද්දී මෙතන තියෙනවා ෆාමසියක්. මේ ෆාමසි ඉස්සරහා තමයි හරියටම මේ මොජාටෝ එක තියෙන්නේ. ඉතින් මාර ලේසි පාර අයින තියෙනින්ද හොයාගන්න. එහෙනම් ඉස්සරහට සෙට් ලයින් ඊඩේවි. ඉතින් දැන් මොචියාටෝ ඇතුළේ අපි ඉන්නේ. මෙතන ලස්සන ෆොටෝස් ගන්න ලොකේෂන් එකක් තියෙනවා. අර හඳක් එක්ක මේ මොචියාටෝ එක ගහලා තියෙනවා. ඉතින් කපල් වල දෙන්න පුළුවන්. ඕන ගෙට දෙන්න ඇවිල්ලා ෆොටෝ ගන්න පුළුවන්. අයිස්ක්‍රීම් ගන්න කලින් මේවා කාලේ ටික මේලා මම වගේ නේදලා ඉන්නවා මුකියාට කොහොමද ගොඩක් සතුටුයක් කරන ගොඩක් ඒ තාම කැමරා එක ආවද ටිකකින් කෑ ගන්නකොට තමයි අපි ඉන්නේ ස්පෙෂල් එකක් කරලා අපේ 50 වෙනි පාරේ කෑ ගන්න ඕපන් කරන්නේ. ඒක අපිට ටිකක් සතුටුයි. මේ ඔඩියන්ස් එකට අපි අයිස්ක්‍රීම් එක දෙන එක. ඉතින් ඔයාලට thank you අපි වාගේ මේ වගේ මිනිස්සුන්ට ගෙනියනවා. ඒ ඔයාලට කියන්න දෙන්නේ කෑ ගන්න ළමට ඉන්නවනම් අනිවාර්යෙන් මොකද බලන්න කියලා ඇවිල්ලා කවදාවත් කාලේ අයිස්ක්‍රීම් එක කාලා රස බලන්න දෙන්නේ. ඔය සරි පොඩ්ඩක් කෙලිය යනවා මේ මිකි මවුස් කෙනෙක් ඉන්නවා. මේ අපේ ඉමන් නැත් ඉන්නවා මේ එතන වීඩියෝ එකක් කරනවා. බලොත් ඉන්නවා. හායි කියන්නේ. හායි. පොඩි යාළුවෙක් හම්බුණා. හලෝ කියන්නේ. මේ මිකි මවුස් කෙනෙක් හම්බුණා. අතට දෙන්න වතුර දෙන්න. එයා අඬනවා. බොයිස් අපි දැන් මේ සෙනගඩු වෙනකන් අයිස්ක්‍රීම් ගන්න බලාගෙන ඉන්නවා. තාම සෙනග 1 2 3යි මේ මුත් යන කොට උස වැඩි ගණන් ගන්නවා. අක්කත් ඉන්නවා. මේ රංගෙත් ඉන්නවා. හායි. බයි. දූරියක් ගන්නවා. මොන දූරියක් කායි ෆේමස් එක ඔරියෝ චීස් කේක් එකයි try කරනවා. try කරද්දී ඔයාලා සෙලෙක්ෂන් එක බලනවා. ඔයාලට වෙනදී වගේ දූරියක් අයිස්ක්‍රීම් එක ගන්න මම දූරියක් කාලා තිබ්බල දූරියක් අයිස්ක්‍රීම් try කරලා දැන් අද තමයි first time try කරන්නේ. මගේ අයිස්ක්‍රීම් එක මම දැක්කා දැන් යන්න තියෙන්නේ කන්න. යා. කේක් විදියට කේක් අයිස්ක්‍රීම් දෙක try කරලා මේ තව එකක් ගත්තම එක්ක ආවේ යාළුවා නංගි. දැන් ඉතින් මේ කන්න තමයි තියෙන්නේ. ඔයස් මෙතන තියෙනවා අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ 6ම දැම්ම try කරන්න හදන්නේ. මුලින්ම try කරන්නේ කොච්චි එක. මේක කොච්චි, මේක පයිනැපල්, මේක මොකක්ද? මේක කොච්චි. මේක try කරලා බලමු. ලොකු කේසෙන්. දැන් ඒක try කරන්න වෙන එකක් try කරලා මේ මොකද? මම කරේ දූරියක්. මේක දූරියක්. මේක ගහන තියෙන මේක දූරියක් ගාලා කන්නවා. ඒක දාලා හරියට මේක ඉන්නේ. ඊට පස්සේ චීස් ඔරියෝ කරලා ගන්නවා. ඔරියෝ චීස් කේක්. නම් පොඩ්ඩක් පැටලලා මේ අද try කරන්නේ. ඒක නම් ඕනනේ. ඊට පස්සේ පයිනැපල් එකක් දෙනවා. නේ. මොරු. දුපරි. මාරයි. මේක බවුනි ලු. බවුනි කේක් දිනවා නේද හයනවා. ගෝවින් හරි. ඒක සයිම try කරලා තින්නේ. මාරේ මාරු සුපිරි. ඔයාලා තින්නේ අනිවාර්යෙන් මේ මොජියාරේකට
කෑගල නෑ දැම්ම කියන්නේ ටොප් තමයි. මගේ channel එක බලන කට්ටිය subscribe කරන්න මේ Facebook එකේ follow කරන්න. බොයිස් උදේ තිබ්බ busy කට්ටිය දැන් ගිහිල්ලා තියෙන දැන් ඉන්න අපේ set එක විතරයි මේ ඔකේ අන්තිම හරි යන්නේ. ඒවලට වෙනවා ඉතින් මේ උදේ තිබ්බට වඩා දැන් ice cream ගොඩක් මේ මේක තියෙනවා කියන්නේ. බොයිස් ඔච්චරට අපි දැන් එළියට එනවා. ඉතින් මේ දැන් ගෙදර යන්න දන්නේ දැන් වෙලාව 4යි ගානක් දෙයි නම් හිටියා ඔපනින් ගෙනදලා දැන් යන්න හදන. ඔයාලත් එන්න ආයෙ මං තන කිව්වොත් මෙතන ගම්රු එක තියෙනවා ඉස්සරහා. අපි එන්නතන ගම්රු එකට ඉස්සරහා ගෙලීම ඔච්චරට තියෙන්නේ. ඔයාලත් ඇවිල්ලා අයිස් ක්‍රීම් එකක් කාලා යන්න. එන මේක බලන කට්ටිය මම ෆලෝ කරන්න. කුරිත් එක බලන කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරන්න.